භගවතෝ ශ්‍රාවක සංඝෝ අට්ඨ අවබෝධේවා හැමෝටම ගොඩාක් පින් ගෞරවනීය නායක මෑණියන් වහන්සේලාට පොඩි මෑණියන් වහන්සේලාට දිනුම් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝා සංඝෝ යදිදං චත්තාරි මුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භග අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙලා අනිත්‍ය වෙලා ගියා. ඒ නිසා දැස් පියාගෙන ගෙවි ගිය වසර පුරාවට ඔබ තුල සකස් වූ සෑම ධර්මයට අධර්මයට මෝහයට අමෝහයට මේ සෑම සිතුවිල්ලක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න. ඒකම සිතුවිල්ලක්වත් ඔබට අයිති නැහැ. මුළු 365 දවස පුරාවට සකස් වූ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ සිතුවිල්ලක් කියලා ගෙවි ගිය වසරේ ඔබ තුල ඇති වූ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවට බාර දෙන්න. ඒ තුලින් ගෙවි ගිය අවුරුද්දේ ඔබ ඇති කරගත්තා වූ සෑම සිතුවිල්ලක් වලින්ම මේ ලෝක ධාතුවේ අග්‍රම විදර්ශනාමය කුසලය මේ මොහොතේ මතු කරගන්න. ඊළඟට වේදනානුපස්සනාවට එන්න. ගෙවි ගිය දවස් 365 පුරාවට කොච්චර සැප වේදනා ඔබ ලැබුවද? ගිය අවුරුද්දේ අප්‍රේල් 14 දී අද වගේම ඔබ සතුටු වුණා. ඒ සතුට කෝ? ඒක මායාවක්. ඒක මිරිඟුවක්. ඒක ඇස් බැඳුමක්. එහෙමනම් අද දවසේ ඔබ ලබන මේ සතුටත් පින්වතුනි මායාවක්, මිරිඟුවක්, ඇස් බැඳුමක්මයි. ඒ නිසා දැස් පියාගෙන ගෙවි ගිය 365 දවස පුරාවට ඇති වූ සෑම සැප වේදනාවක් සිහියට නගා ගන්න. සෑම දුක් වේදනාවක් සිහියට නගා ගන්න. මෙවැනි ධර්මයේ තුල ජීවත් වෙද්දී ඇති වූ උපේක්ෂා වේදනාවන් සිහියට නගා ගන්න. ඒ සැප දුක් උපේක්ෂා විඳීම් සිහිපත් කරලා ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ විඳීමක් කියලා වේදනානුපස්සනාව මතු කරගන්න. දැස් පියාගෙන ගෙවි ගිය වසරේ ඔබ තුල ඇති වූ සෑම සැප, සෑම දුක්, සෑම උපේක්ෂා විඳීමක්ම පින්වතුනි වේදනානුපස්සනාවට බාර දෙන්න. ඒකක්වත් ඔබට අයිති නැහැ. අයිති නැති දේ ඔබ අයිති කරගන්න එපා. ඔබ ඒ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක්ම වේදනානුපස්සනාවට බාර කරද්දී පින්වතුනි ඔබ ගෙවි ගිය වසර මුල් කරගෙන මේ ලෝක ධාතුවේ අග්‍රම විදර්ශනාමය කුසලය මේ මොහොතේ ජීවිතේට එකතු කරගත්ත වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාව මතු කරගන්න. පින්වතුනි මේ සියලු ධර්මතාවය වෙනස් වෙලා යනවා. ගිය අවුරුද්දේ මේ වගේම සිංහල අලුත් අවුරුද්දක් උදා වුණා. ඒ ධර්මතාවය වෙනස් වෙලා ගියා. අද සිංහල අවුරුද්දක් උදා වෙලා මේකත් හෙට දවසේ වෙනස් වෙලා යනවා. ඒ නිසා ගෙවි ගිය වසර පුරාවට 365 දවසේ ඔබ තුල සකස් වූ සෑම පංච නීවරණයකට අදාළ ධර්මතාවයන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ඒකක්වත් දැන් ඔබට අයිති නෑ. ඒවා විපාකයන්ට සකස් වෙලා අනිත්‍ය වෙලා ගියා. ඒ වගේම ගෙවි ගිය වසරේ ඔබ ධර්මයේ තුල හැසිරීලා
ඇති කරගත්තා වූ සප්ත බොජ්ජංගයෝ සති ධම්ම විජය වීර්ය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේ සෑම ධර්මයක්ම වෙනස් වෙලා ගියා. ඒකම ධර්මතාවයක්වත් දැන් ඔබට අයිති නැහැ. ඒ නිසා මේ සෑම පංච නීවරණ වේවා සප්ත බොජ්ජංග වේවා මේ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය දකින්න. ඔබ රැස් කළා වූ සෑම කුසල් සංස්කාරයක් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙලා යනවා. දැස් පියාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිනිවී ගිය අනිත්‍ය වූ සංස්කාරයක්. මේ උතුම් ධර්ම රත්නය මේ උතුම් සංඝ රත්නය අනාගතේ අතුරුදහන් වෙලා යන ධර්මතාවයන්. ඒ විතරක් නෙමේ මේ මොහොතේ ඔබ පුහුණු කළ මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාවත් තව මොහොතකින් අනිත්‍ය වෙලා යනවා. ඒ විතරක් නෙමේ මේ සියල්ල තුලින් අපි කවදා හරි දවසක ලබන උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරියත් ඵලයන්යයි කියන්නේ ආනිත්‍ය වී යන ධර්මතාවය. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ රහත් ඵලය අරගෙන ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ සම්මා සම්බුද්ධ ඥානය අරගෙන ගියේ නැහැ. ඒ නිසා දැස් පියාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේගේ පටන් කවදා හරි අපි ලබන උතුම් රහත් ඵලය දක්වා ආනිත්‍ය වූ ධර්මතාවයන්යි දකිද්දී ගෙවි ගිය වසර පුරාවට ඔබේ අධ්‍යාත්මික රූපයක් ඔය අධ්‍යාත්මික රූපයට අරමුණු බාහිර රූපත් ඒ වගේ මේ බාහිර රූපයන්ගේ පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ සිහියට නගාගෙන ඒ සෑම පංච උපාදානස්කන්ධ දහමක්ම අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න ඔබ ධම්මානුපස්සනාව තුළ ජීවත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඔබට ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසලය ඔබ ජීවිතයට එකතු කරගත්තා. මීට වඩා විදර්ශනාමය කුසල් ධර්මයක් මේ ශාසනයේ නැහැ. අග්‍රම කුසල් ධමයක. ඒ නිසා මහා සංඝ රත්නය හැටියට මේ රැස් කරගත්තා වූ ශක්තිමත් විදර්ශනාමය කුසල් ධර්මය උදා වුණ වසරේ තව ශක්තිමත් ආකාරයෙන් ජීවිතයට එකතු කරගෙන සැබවින්ම උදා වූ අවුරුද්ද නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ වර්ණය සැපය බලය ප්‍රඥාව ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මහා සංඝාරයෙන් ඉස්ස සිද්ධ වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා.